අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ භෞමික පරිසර පද්ධති වර්ග දෙකෙන් එකක් වෙන වනාන්තර ගැන. ප්‍රධාන වශයෙන් වනාන්තර 4ක් ලංකාවේ දකින්න ලැබෙනවා. ඒ තමයි පහතරට වර්ෂා වනාන්තර, වියලි මෝසම් වනාන්තර, කඳුකර වනාන්තර සහ කටුපඳුරු කියලා. අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ශාක හා සතුන්ගේ විවිධත්වයට. ඊට අමතරව එක් එක් වනාන්තරයේ වැදගත් ලක්ෂණ ගැනත් අපි කෙටියෙන් සාකච්ඡා කරමු. මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ නිවර්තන තෙත් පහතරට වැසි වනාන්තර. මේකට තමයි අපි කෙටියෙන් පහතරට වැසි වනාන්තර කියලා කියන්නේ. පහතරට වැසි වනාන්තරයක් ගත්තොත් ඔයා මුලින්ම මතක තියාගන්න ඕනි දේ තමයි මේකේ කිසිම නියං කාලයක් නැහැ. ඒ වගේමයි ඉහළ ආර්ද්‍රතාවයක් තියෙනවා. ඊළඟට මේ වනාන්තර දැක්ක ගමම ස්තරී භවනය කියන එක දැක ගන්න පුළුවන්. උස් වියන, උපවියන, ඒ වියන් ශාකවල පැල අඩංගු වෙන තුනී පඳුරු ස්තරයක් තියෙනවා. ඊළඟට වියනට උඩින් නෙරපු ශාක දකින්න ලැබෙනවා. ඒකට කියන්නේ නිරු ශාක ස්තරය කියලා. ඊට අමතරව දැනගන්න ඕනි දේ තමයි වැල් තියෙනවා. ඒ කියන්නේ වෘක්ෂ ලතාදිය ඒ වැල් වියන් ස්තරයට ළඟා වෙනවා සූර්යාලෝකය ලබා ගන්න තියෙන කාෂ්ඨීය ශාකවල එතෙමින්. ඒ නිසා කියන්නේ කාෂ්ඨාරෝහක ජාලයක්. වෘක්ෂ ලතාදිය කාෂ්ඨාරෝහක ජාලයකින් සමන්විතයි කියලා තමයි අපි මේ වනාන්තරය හඳුන්වනකොට සඳහන් කරන්නේ. ඊළඟට කියන්න ඕනි දේ තමයි අපිශාකී ලයිකන, පාසි, අක්මාශාක, පර්ණාංග, ඕකිඩ් දකින්න ලැබෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ශාක විශේෂ 3ක් තියෙනවා. හොර, නා, හල් කියලා. ඊළඟට සතුන් වෙන්නේ වතදම් වඳුරා, උණහපුලුවා, රන් හෝ තඹුවා. මේ ශාක සතුන් දෙගොල්ලොන්ගෙම විශේෂත්වය ගත්තොත් පහතරට වැසි වනාන්තරවල ඉන්න වැඩි හරියක්ම ඒකදේශික ශාක හෝ ඒකදේශික සතුන්. මේ වනාන්තරවලට බාධා වෙන විදිහත් අපි පොඩ්ඩක් කතා කරමු. කෘෂි කර්මාන්තයෙන් කාර්මික සහ නිවාස සංවර්ධනයන් ප්‍රසාරණය වීමෙන් ඊළඟට තේ වගාවෙන්. ඒ කියන්නේ වනාන්තර විනාශ කරලා තේ වගාවට යොදා ගැනීමෙන්. එහෙම තමයි මේ වනාන්තරවලට බාධා සිද්ධ වෙන්නේ. ඒ වගේමයි නිවර්තන තෙත් පහතරට වනාන්තර වලට උදාහරණ ලේසිම උදාහරණය තමයි සිංහරාජය, නාකියාදෙනිය, කන්නెలిය. නිකමට මතක තියාගන්න සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000 මිලිමීටර් 5000 අතර විචලනය වෙනවා කියන එක. උෂ්ණත්වයත් සෙල්සියස් 28යි කියලා නිකමට මතක තියාගන්න. අපි ඊළඟ වනාන්තරයට යමු. ඒ තමයි නිවර්තන කඳුකර වනාන්තරය. මේකෙත් අර නිවර්තන තෙත් වනාන්තරවල තියෙනම වැදගත් ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ තමයි නියං කාල රහිතව ඉහළ ආර්ද්‍රතාවයක් තියෙන එක. ඊළඟට මේකෙත් දකින්න ලැබෙනවා ස්තරී භවනය. මේකේ වැදගත්ම දේ ශාකවලට විශේෂ හැඩයක් තියෙනවා, කුඩ හැඩ. මේ වෙයි දකින්න හම්බෙන ශාක ඒ වගේම කුඩා පත්‍ර තියෙන ඇඹරුණ අතු තියෙන ශාක. එහෙම ඇඹරිච්ච අතු තියෙන ගහක් විදිහට මේ නිවර්තන කඳුකර වනාන්තරවල ශාක නිර්මාණය වෙන්නේ අධික හුළඟට ඔරොත්තු දෙන්න. ඊළඟට අපි ශාක ඉහළ ඝනත්වයකින් දකින්න හම්බෙනවා. කඳන්වල, අතුවල හැමතැනම තියෙනවා. මේ නිවර්තන කඳුකර වනාන්තරවල දකින්න ලැබෙන ශාක විශේෂ 3ක් ගැන අපි කතා කරන්නේ. කීන, වල්කුරුඳු, ගල්වෙරළු. ඊළඟට දකින්න ලැබෙන සත්තු ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා, ශ්‍රී ලංකා උස්බීම් හික්මීයා සහ ගෝනා. ඊළඟට පහතර නිවර්තන කඳුකර වනාන්තරවලට උදාහරණ තමයි නකල්ස්, පිදුරුතරාගල, හග්ගල. කඳුකර වනාන්තරවලට බලපෑම වෙන විදිය බොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා තේ වගාවට ඉතාම ප්‍රසිද්ධයි කඳුකරේ. නිසා තේ වගාවෙන් හානි වෙනවා. අපි ඊළඟට බලමු වියලි මෝසම් වනාන්තර. ඒ කියන්නේ නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. මේකේ වැදගත්ම ලක්ෂණය තමයි ආසියාවේ විශාලතම අලිගහණයට රැකවරණය දෙන වනාන්තරය වෙන්නේ වියලි මෝසම් වනාන්තරය. ඒ වගේමයි මේකෙත් ස්තරී භවනය දකින්න ලැබෙනවා. හැබැයි මේකේ වියන ඝන නැහැ. උපවියනක් දකින්න ලැබෙනවා. ඒ වගේම හොඳට විකසනය වෙච්ච පඳුරු පැලෑටි අඩංගු බිම් ස්තරයකුත් දකින්න ලැබෙනවා. ඊළඟට කැපී පෙනෙන වියලි කාලයක් තියෙනවා. මැයි සිට අගෝස්තු දක්වා. වර්ෂාපතනය වැඩිපුර ලැබෙන්නේ ඊසාන දිග මෝසමෙන්. මේකේ මධ්‍යම වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 29යි. ඊළඟට දැනගන්න ඕනි දේ තමයි අපි මේකේ තියෙන ශාක විශේෂ ගැන කතා කරන්න ඕනේ. වීර, පළු, කළුවර වගේ ශාක දකින්න ලැබෙනවා. ඊළඟට මේකේ ඉන්න සත්ව විශේෂ තමයි අලියා, දිවියා, වලසා, මෝවා. මේවයි ශාක ප්‍රධාන වශයෙන් පතනශීලී ශාක දකින්න ලැබෙන්නේ. මොකද වියලි කාලයේදී ශාක ජලය සංරක්ෂණය කරගන්න පත්‍ර හලන නිසා තමයි ශාක පතනශීලී කියලා හඳුන්වන්නේ. යාල ජාතික උද්‍යානය, විල්පත්තුව, වස්ගමුව
ජාතික වනෝද්‍යාන මේවට උදාහරණ. ඊළඟට වියලි මෝසම් වනාන්තරවලට බාධා වෙන ප්‍රධාන විදිහක් තමයි දැව ලබා ගැනීම, දඩයම් කිරීම. ඊට අමතරව හේන් ගොවිතැන මානව ජනාවාසකරණයත් ඒකට බාධා වෙන ප්‍රධාන හේතු. අපි ඊළඟ වනාන්තරය ගැන බලමු. ඒ තමයි නිවර්තන කටුකැලෑ. නිවර්තන කටුකැලෑ ගැන කතා කරොත් උෂ්ණත්වය පුල්ලේසියේ මතක තියාගන්න පුළුවන් අධිකම උෂ්ණත්වය තියෙන්නේ භෞමික වනාන්තර වලින් නිවර්තන කටුකැලෑ වලට. ඒ තමයි සෙල්සියස් 34. මෙතනදී දැනගන්න ඕනේ දේ තමයි වර්ෂාපතනය මිලිමීටර් 1000ට වඩා අඩුයි. තියෙන ශාක වර්ග ප්‍රධාන වශයෙන් තුනක් දීලා තිනවා ගිනිඅන්දර, රණවරා, හීරැස්ස කියලා. පහළින්ම රූපයේ කහපාට මලක් දකින්න ලැබෙන මේ රණවරා ශාකය. ඊට දකුණු පැත්තෙන් තියෙන්නේ හීරැස්ස, ඊට උඩින් තියෙන්නේ ගිනිඅන්දර. ඊළඟට දකින්න ලැබෙන සත්තු මුවා, දිවියා, අලියා වගේ සත්තු දකින්න හම්බෙනවා. මේකේ ශාක කටු සහිත පඳුරු ඒ නිසා වැඩි කෑම ಜಾති සුලභ නැති නිසා සත්ව විශේෂ ඉන්නේ ඊටාම ස්වල්ප වශයෙන්. සංවර්ධන ක්‍රියාකාරකම් නිසා මේ නිවර්තන කටුකැලෑ. ඊතරම් ඉතින් මේවා කැලෑ කියලා මිනිස්සු කපලා දානවා ගොඩක් වෙලාවට සංවර්ධන කටයුතු වලදී. ඒ නිසා නිවර්තන කටුකැලෑ කියන්නේ වේගයෙන් විනාශ වීගෙන යන පරිසර පද්ධතියක් විදිහට සඳහන් කරන්න ඕනේ. ඊළඟට දැනගන්න ඕනි දේ තමයි මේකට වනාන්තරයක් කියනවට වඩා හඳුන්වන්නේ කටුකැලෑ කියලා. ඒකට හේතුව වැඩි වශයෙන් තියෙන ශාක නෙමෙයි පොඩි කටු සහිත පඳුරු. විශාල ශාක ඊටාම අඩු විදිහට තමයි තියෙන්නේ. ඔන්න අපි කෙටියෙන් මතක් කරගත්ත ඉක්මනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන භෞමික වනාන්තර වර්ග 4 ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉතුරු පරිසර පද්ධති ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.